මේ මලක් ඇවිල්ලා තියලා වඳින්නේ කාටද? බුදු කෙනෙකුට. අත් දෙක එකතු කරලා සාදු කියලා වඳින්නේ කාටද? බුදු කෙනෙකුට. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුදු කියලා වඳින්නේ කාටද? බුදු කෙනෙකුට. තමන්ගේ අතින් දානේ හදලා බුද්ධ පූජාව තියන්නේ කාටද? බුදු කෙනෙකුට. ලෝතුරා තුන් ලෝකෙට අග්‍ර දෙවියන් බඹුන් වඳින පුදන බුදු කෙනෙක් වෙනුවෙන් එකපාරක් සාදුකාරයක් දුන්නත් බොහෝ පිං රැස් වෙනවා. සෑය විහෙර විහාර වැඳපු ඒවා සිහිකරන්න, බුදු කෙනෙක්ගේ ධර්මය අහලා පොයට සිල් ගත් ඒවා සිහිකරන්න දේවල් මතක් වෙන්නේ නැත්තම් දැන් මතක් කර කර පිං කරන්න. දැන් අද ඉඳලා පටන් ගන්න. අනේ මම බණ ඇහුවා. ඒ වගේ හැම පිනක්ම සිහිකරන්න. පින සුළුපටු නෑ බුද්ධ ශාසනයක රැස් කරන. ඒ නිසා මරණයට සූදානම් වෙන්න තුනුරුවන් සිහි කරන්න. බුදුරජාන් වහන්සේ ධර්මයේ සංඝරත්නය කරපු දන්, ඊළඟට දුන්න දාන, ඊළඟට රැකපු සීල, කරපු භාවනා සිහි කරන්න. නිකම් පඬිතකම් දොඩවා ඔය එක එක සමයන් ඔළුවල දාගෙන තියාගන්න එපා.